ආයුබෝවන් යාළුවනේ මම ඊයේ ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවා මේ හින්දි භාෂාව සිංහලෙන් උගන්වන්නම් කියලා. අද ඒකේ මේ පළවෙනි පාඩමක් වශයෙන් මේක ඔයාලට අරගෙන ඉන්නේ. අපේ ඔයාලා දන්නවනේ අපේ ත්‍රිරෝද රත ත්‍රිදුරු මහත්තුරු ඉන්නෝ. ඔයාලට ගොඩක් වෙලාවට මේ හම්බෙනවා පාරේදී ඉන්දියන් ගෙස්ලා. ඒතකොට කොහොමද එයාලත් එක්ක කතා කරන්න කියන එක තමයි මම අද ඔයාලට මේ උගන්වන්න යන්නේ ඉස්සෙල්ලම පළවෙනි පාඩමෙන්. ඔයාලා සාමාන්‍යයෙන් අනිවාර්යෙන් අපේ රිදුරු මහත්තුරු දන්නවා ඉන්දියන් ගෙස් කෙනෙක් දැක්කම මෙයා ඉන්දියන්ද කියලා. වෙලා තියෙන එයාලත් ඔයාලා ඉංග්‍රීසි වලින් විතරයිනේ කතා කරන්න දන්නේ. හින්දියෙන් කොහොමද කතා කරන්න කියලා මම කියලා දෙන්නම්. ඉස්සෙල්ලම එයාලා දැක්කම ඔයාලා නමස්තේ කියලා කියන්න. නමස්තේ කියන්නේ ආයුබෝවන් කියන එක. ඊට පස්සේ එයාලගෙන් අහන්න මේ ආප් ඉන්දියා සේ ආයා එහෙම අහන්න. ඒ කියන්නේ ඔයා ඉන්දියාවෙන් ඉඳලාද ආවේ? ඊට පස්සේ එයා කියයි හා මේ ඉන්දියා සේ ආයා. ඒ කියන්නේ ඔව් මම ඉන්දියාවෙන් ඉඳලා ආවේ කියලා කියාවේ. ඊට පස්සේ ඔයා අහන්න ඕනනේ ඔයා කොහටද යන්නේ කියලා. ඔයා අහන්න ඊට පස්සේ ආප් කිදර් ජානා चाहता है. ඒ කියන්නේ ඔයාට කොහෙද යන්න ඕන? කිදර් කියන්නේ කොහෙද? ජානා चाहिए කියන්නේ යන්න ඕන තැනක් ගැන අහන්න එයාගේ. ඊට පස්සේ එයා සමහරට කියාවි ගාල්ලට කියලා. එයා කියයි මුජේ ගෝල් ජානා चाहिए. ඒ කියන්නේ මට ගාල්ලට යන්න ඕන. ඊට පස්සේ ඔයාට අහන්න පුළුවන් ගාල්ල කොහටද කියලා අපි අහනෝනේ. ගෝල් මේ කිදර් पर කියන්නේ කොතනටද කියන එක නිශ්චිත තැන අහන්න වගේ තමයි ඒක අහන්නේ. ඊට පස්සේ ඔයාට රෙස්ටුරන්ට් එකක් හරි මොකක් හරි හොටෙල් එකක් කියාවි. ඊට පස්සේ ඔයාට පුළුවන් එයා මෙතෙන්ට ගිහිල්ලා ඇරලවන්න. ඇරලවන්න යද්දි එයාට ඉන්වයිට් කරනවනේ එන්න වාඩි වෙන්න කියලා. ඔයාට කියන්න පුළුවන් ආවෝ බේටෝ සර් කියලා. ආවෝ කියන්නේ එන්න, බේටෝ කියන්නේ ඉඳ ගන්න. ඊට පස්සේ ඔයා ගිහිල්ලා අපි හිතමු එයාගෙන් අපි රුපියල් 800ක හයරයක් ඔයා අය කරනවා කියලා. ඔයාට කියන්න පුළුවන් එයා හයි කිතනා හයි කියලා හයි කියන්නේ කීයද කියලා හයි. ඊට පස්සේ ඔයාට කියන්න පුළුවන් 800 නම් 800 රුපියා හයි කියලා. 800 කියන්නේ අපේ සල්ලි වලින් 800යි. ඊට පස්සේ ආයෙ ඉතින් බහැර යද්දි ඔයාට කියන්න පුළුවන් बहुत शुक्रिया सर නැත්නම් बहुत शुक्रिया मैम. ඒ කියන්නේ ගොඩක් ස්තුතියි සර්, ගොඩක් ස්තුතියි මැඩම් කියලා කියන්න පුළුවන්. ඒ වගේ ඔයාලා පොඩි පොඩි දේවල් මම උගන්වන්නම් ඉස්සරහ වීඩියෝ වලට අරගෙන එන්නම්. ඉතින් පස්සේ හම්බෙමු. බොහොම ස්තුතියි.